everyone. ඉතින් ගොඩක් කාලයකට පස්සේ මම වීඩියෝ අප්ලෝඩ් කරන්න හිතුවා. ඇත්තටම මම මගේ O level examination එකත් එක්කලා පොඩ්ඩක් බිසි වෙලා හිටියේ. මම වීඩියෝ එකක් කරා Dr. Rachel vitamin C face serum එක ගැන රිවිව් එකක්. එතකොට ඒ රිවිව් එකේදී මම කිව්වා මේක හොඳයි, මට මේකේ රිසල්ට් තියෙනවා, මයි ග්ලෝ එකක් තියෙනවා එහෙම කියලා. ඉතින් මට ඒ කමෙන්ට් එකක් වැටලා තිබුණා මේක 1450යි කියලා. එතකොට මම නම් මගේ වීඩියෝ එකේදී කියන්නේ 1300යි කියලා. මම එතනදී කියන්නේ මගේ ෆස්ට් මම මේ වෙනකොට බොටල්ස් දෙකක් යූස් කරලා තියෙනවා. ෆස්ට් බොටල් එක මම ෆාමසි එකෙන් ගත්තේ. එතකොට සෙකන්ඩ් බොටල් එක මම කොස්මෙටික් ෂොප් එකකින් ගත්තේ. එතකොට ඒ බොටල්ස් දෙකම මම ගත්තේ සේම් ප්‍රයිස්. ඒ කියන්නේ 1300 තමයි මම බොටල්ස් දෙකම යූස් කරේ. දෙකම බයි කරේ. එතකොට කෙනෙක්ට 150ක වගේ ප්‍රොෆිට් එකක් කෙනෙක් තියාගෙන ඒක ඔයාලට විකුණන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. ඒතර 150ක වගේ පොඩි ප්‍රොෆිට් එකක් නේ තියෙන්නේ. ඒක ඔයා ගන්න තැන අනුව ඒ ප්‍රයිස් එක ප්‍රොෆිට් එක වෙනස් වෙන්න පුළුවන්. අනිත් කාරණේ තමයි කියලා තිබුණා මේක ගෑවට පස්සේ මූණ කළු වෙනවා, මූණ පිච්චෙනවා කියලා. මෙහෙමයි. මම එහෙම කියන්නම්කෝ. අපේ ස්කින් එක තියෙනවා, ඔලිව් ස්කින් තියෙනවා, පේල් ස්කින් තියෙනවා, වගේ ස්කින් ටයිප්ස් ගොඩක් තියෙනවානේ. එතකොට මම අතන කතා කරද්දි මට තියෙන්නේ ඔලිව් ස්කින් එකක්. එතකොට ඔයලා අමතර දෙනවා ඔයිලි ස්කින් කියලා තියෙනවා, ඩ්‍රයි ස්කින් කියලා තියෙනවා. ඉතින් සමහර ස්කින් ටයිප්ස් තියෙනවා ඒ ස්කින් ටෝන්ස් හරිම සෙන්සිටිව්. ඉතින් මම අර මෙතනදී ගොඩක්ම කියන්න ඕන දෙයක් තමයි ඔයා මොකක් හරි ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් එකක් යූස් කරලා ඒක යූස් කරලා බලන්න සති දෙකක් විතර යූස් කරලා බලන්න ඔයාලට ඒක බෑඩ් ඉෆෙක්ට්ස් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයා ඒක ඉක්මනටම අයින් කරන්න. ඔයා එකෙන් අයින් වෙන්න ඒ කරලා ඔයා ඉක්මනට ඩොක්ටර් කෙනෙක්ව මීට් වෙන්න. දරවාට මේ ෆේස් සිරම් එකේ මොකක් හරි එහෙම බෑඩ් ඉෆෙක්ට් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් ඩොක්ටර් කෙනෙක්ව මීට් වෙන්න කියලා මම කියනවා. ඉතින් ඇත්තටම ඒක මට නම් එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. මම හිතලා මගේ ස්කින් එකේ එහෙම මොකුත් අවුලක් නැහැ කියලා. මගේ ස්කින් ටයිප් එකට නම් ඒ Dr. Rachel vitamin face serum එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකනට මගේ ස්කින් ටයිප් එක නෙමෙයිනේ ඔයාට තියෙන්නේ. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න කියලා මම කියනවා. එහෙම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අනිත් මම තව දෙයක් කියන්න ඕන. ගොඩක් ගර්ල්ස්ලා මේක බොයිස්ලාටත් ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ ෆේස් සිරම් එක ඕනම කෙනෙක් ඕනම ජෙන්ඩර් එක කෙනෙක් යූස් කරන ඒක ප්‍රශ්නයක් නැහැ. මම කියන්න දෙයක් තමයි මේ සාමාන්‍ය මේ ෆේස් සිරම් එකක් ගාලා අනිවාර්යෙන් යන්න එපා අවුවේ. අවුවේ යන්න එපා. ඕනම ෆේස් ක්‍රීම් එකක්. ඕනම ෆේස් ක්‍රීම් එකක් ගාලා සන්ස්ක්‍රීන් නම් අවුලක් නැහැ. ෆේස් ක්‍රීම් ගාලා කොයිම වෙලාවකදීවත් අවුවේ යන්න එපා. එහෙනම් ඒ තියෙන ඇඩ්වයිසස් ටික තමයි මට දෙන්න ඕන වෙලා තිබුණේ. ඒක ඔයගොල්ලෝ දැනටමත් මේව ගැන දන්නවා ඇති. ඉතින් එහෙනම් අදට ගිහින් එන්න ලස්සනට පරිස්සමට එන්න. එහෙනම් හැමෝටම බයි.